සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාම. අත්සස්ම ගිණුම් හිමි පවුල්වල දෙවන අදියරේ මේ මාසේ ලබා දෙන දවස අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි යාළුවනේ අත්සස්ම දෙවන අදියරේ පිරිසකට තවමත් මේ මාසේ මුදල් නොලැබෙන බවක් දැනගන්නට ලැබිලා තියෙනවා. ඒ ගැන විස්තරයයි මේ ඔයාලට අරගෙන ආවේ. ඒ නිසා වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මෙන්න මේ විදිහට මගේ channel එකට එකතු වෙන්න පුළුවන්. channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell button එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම දාන වීඩියෝ කාටත් කලින් බලන්න. ඒ වගේම හරියටම හරි විස්තර දිනපතා ඔයාලට දැනගන්නත් පුළුවන්. වීඩියෝ එකට like එකකුත් දාලා ඔයාගේ යාළුවන්ටත් වීඩියෝ එක share කරන්න. ඔයාගේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ අත්සස්ම ගිණුම් හිමි පවුල්වල දෙවැනි අදියරේ අයට අත්සස්ම මුදල් මේ මාසේ එනම් මේ ඔක්තෝබර් මාසේ ලබා දෙන්න යන දවස් දැනගන්න ලැබුණා. මේ ඔක්තෝබර් මාසේ 29 සහ 30 කියන දවස් දෙකේ තමයි දෙවන අදියරේ අයට මුදල් ලැබෙන්නේ. මේ දවස් දෙකේ මුදල් ලබා දෙන්න කටයුතු සූදානම් කියලා දැනගන්න ලැබුණා අපිට. මේ 29 සහ 30 කියන දවස් වලට කලින් කොහොමත්ම අත්සස්ම දෙවන අදියරේ කාටවත් මුදල් නොලැබෙන බවයි කියන්නේ. මොකද මේ මාසේ රජයේ සේවකයන්ට ඔහුගේ මාසික වැටුප ඔවුන්ට ලබා දීලා ඉන්පස්සේ අත්සස්ම ගිණුම් හිමි පවුල්වල වැඩිහිටි දීමනාව ලබා දෙනවා කියලා තියෙනවා මේ මාසේ 25 වෙනකොට. ඉතින් මේ රජයේ සේවකයින්ටයි වැඩිහිටි දීමනාවයි දීලා ඉවර කරලා දෙවන අදියරේට මුදල් ලබා දෙන බවයි කියන්නේ. ඉතින් යාළුවනේ අත්සස්ම දෙවන අදියරේ සියලුම දෙනාට මේ ඔක්තෝබර් මාසේ මුදල් ලැබෙන්නේ නැහැ. මොකද තවම දෙවන අදියරේ ඔයාලා දීලා තියෙන විස්තර ගොඩ දෙනෙක්ගේ වැරදීම් වෙලා තියෙනවා. ඒ නිසා තවම සිස්ටම් අප්ඩේට් වෙලා නැහැ හැමෝගෙම. ගිය සැප්තැම්බර් මාසේ මුදල් ලබා දුන්න අයට මේ ඔක්තෝබර් මාසේ මුදල් ලැබෙනවා. ඒ වගේම සැප්තැම්බර් මාසේ මුදල් නොලැබුණ සියලු විස්තර සිස්ටම් එකට අලුතින් අප්ඩේට් කරලා ඉවර අයටත් මේ ඔක්තෝබර් මාසේ මුදල් ලැබෙනවා කියලා තියෙනවා. කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙනවා මේ දෙවෙනි අදියරේ ඉල්ලුම් කළ හැමෝටම මේ අත්සස්ම දීමනාව ඉක්මනින්ම ලැබෙන්න කියලා. ඉතින් මේ විස්තරේ ඔයාලට වටිනවා නම් ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක share කරලා වීඩියෝට like එකකුත් දාලා ඔයාලගේ අදහසත් කමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා. එහෙනම් අදට සමු ගන්නවා නැවතත් මේ වගේ අලුත් විස්තරයක් අරගෙන එන්නම්. හැමෝටම වාසනාවන්ත දවසක් වේවා.